අපේ සිංහල සංස්කෘතිය අපේ හෙළේ තිබිච්ච මහා කවි ගායනා ඒ වගේම අරුත් රස නොදැනීම කියන්නේ සාහිත්‍ය පිළිබඳ අවබෝධය බොහොම අඩුයි. ඉතින් ඒව නැති කාලයක් වුණොත් මොනම જાතියක්වත් දියුණු වෙන්නේ නැහැ. එක්කෝ ඒ රටේ තියෙන සભ્યත්වය සංස්කෘතිය දායාදය තමයි සිංහල භාෂාව හැසිරීමට හොඳට දැන ගැනීම. එදා ඒක නොතිබුණු නිසා තමයි ඒ ගැන කිර තියෙනවා ගැමි වහරින් පොපියන හද අරුත් රසය නොහැඟි අන්තිම පදයෙන් කියන මහා දද ඝන ධන උපදින කලෑ පරදානගී මෙන්න මෙහෙම වුණු જાතියක් කලෑ පරදානගී කියන්නේ පරාජය කරලා අන්තිමටම වටන්න පුළුවන් බවට පත් වුණා මෙන්න මේ දේවල් නොදැනගත්ත නිසාවෙන්. ඉතින් ඒක නිසා ඉදිරියට යන જાතියක් වශයෙන් නවීන නිර්මාණාත්මක ක්‍රියාවන්ගෙන් යුක්ත වන්න ඕනේ කියන එක කිව්වේ මේ කාලෙම ඉපදුණු අනගාരിക ධර්මපාලතුමා ඒ වගේම මේ කාලෙම ඉපදුණු හුඟක් අපේ ඩී.බී. ජයතිලක ඒ වගේ මහා හෙළයන් අපිට හුඟක් කරුණාකාරණා පෙන්වා දුන්නා. එතකොට මේ උත්තරීතර මිනිසුන් දිහා බලනකොට ඒ උතුමන්ට මොනවා හරි අපේ රට වෙනුවෙන් කරන්න ඕන මහා ලොකු හැඟීමක් තිබුණා. ඉතින් මේ අද දක්වා මේ පැමිණි ගමන දිහා බලනකොට අපි ජාතීන් තුනකට යටත් වෙලා හිටියේ ජනතාවක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කිසි කෙනෙක් නොදැක්ක පැත්ත තමයි මේ කුඩා දූ ආදරුවගේ සහජ හැකියාවන් මොට්ට වෙලා තියෙනවා එදාට වඩා 100,000 ගුණයකින් අද වෙනකොට. ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ මේ ඉංග්‍රීසි ජාතීන්ට පෙර සිටි ජාතීන් දෙකක්ම පෘතුගීසින් ගත්තොත් ඒ අය පටන් ගත්ත දවසේ ඉඳලම අපිට දුන්නේ වද වේදනා ඒ රටේ ජනතාවට. ඒ වගේම යුද්ධ මානසිකත්වය තමයි දුන්නේ. මේ කට්ටිය එළවනකම් අපේ රටට වැඩක් නැහැ කියන හැඟීමක් තමයි එදා ඉඳලා ලැබුණේ. එතකොට යුද ආකල්ප යුද්ධමය රටේ ඉන්න රජවරු පවා මහන්සි ගත්තේ එයින් පෘතුගීසින් පළවා හරින්න මොනවා හරි කරන්න ඕන කියලා යුද්ධ කරපු. එතකොට විශාල කාලයක් පෘතුගීසින්ට යටත් වෙලා හිටියේ නැති වුණත් ඒ හිටපු අවුරුදු ගානටම අවුරුදු 60ක් 50ක් විතර ඒ කාලයක් තුලම ඒ ජාතීන්ට යටත් වෙලා බොහොම වද වේදනා වින්දා. විවිධ බදු ක්‍රම අපිට අත්විඳින්න සිද්ධ වුණා. එතකොට අපි හිටියේ ඒ වෙනත් ජාතීන්ගේ සපත්තුවට යට වෙලා නැත්තම් එවුන්ගේ කියන දේවල් තුලින් අපේ සමාජයේ තාන්නමාන ලබා ගන්න හිටපු මිනිස්සු ඒව ලබාගෙන ගමේ තමන්ගේම ජනතාව මහා දීන ජාතියක් බවට පත් කරා. ඒගොල්ලෝගේ ගේන හැමදේම වාහනයක් ගෙනාවත් එමෙත්තන් අපේ ශ්‍රමය සූරා කැනීම සඳහා කරන ලද විවිධ උපක්‍රම තමයි මේ දුම්රිය යන්ත්‍ර ගෙනල්ලා මහා බ්‍රිතාන්‍ය කට්ටිය වුණත් ඒ විදිහට තමයි අපේ රටේ දියුණුව ඇති කරන්න කියලා එක තැනක තිබෙන විශාල පරිමාණයේ වගා කරපු මිනිස්සු අපේ මිනිස්සුම දාලා වගා කරපු තේ තවත් දකුණු පළාතට ගේන්න ඕන නම් මාර්ගයක් හැදුවා දුම්රිය මාර්ගය. කොළඹට ගේන්න දුම්රිය මාර්ගය හැදුවා. එතකොට මේවෙන් ලාභ වින්දේ ඒ අය. එතකොට පෘතුගීසීනුත් ඒ විදිහම වැඩ කරා ඇද්දලා ටික අපේ මුතුමැණික් ඒ සියල්ලම පිටරටට අරන් ගියා. ඉතින් ඒ අතරෙම යුද්ධ මානසිකත්වයකුත් අපේ රටේ ජනතාවට නිදහස නැති ජාතියක් බවට පත් වුණා. එතකොට ආදිහෙළය එහෙම උනේ නැහැ. ආදිහෙළය කොහොමද අහසුසට බෙහෙර විහාර දාගක් බැන්දි අද අපි බ්‍රිතාන්‍ය ජාතිකයන් මහා ලුකුවට හිතුවට අවුරුදු 200ක් 300ක තියෙන ඉතිහාසයක් විතරයි එයාට තියෙන්නේ. අපේ සිංහල ජාතිය විකුම් පානකොට අපේ සිංහල ජාතිය අහසුසට බෙහෙර විහාර දාගක් බඳිනකොට ඉංග්‍රීසි ජාතිකයන් හිටියේ වැඩි යුකෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක ඉඳලා අපි සිංහලයන් බොහොම හොඳට දිරිමත් වෙලා ආපු ජාතියක් සතුරුම් ගාන කන්දකට උනත් ජලය ගෙනියන්න පුළුවන් විදිය ක්‍රමවේදයක්. එතකොට සතුරුමක් අඟලට තලන්න පුළුවන් විදිය අද තියෙන යන්ත්‍රෝපකරණ නැති කාලෙදී. එතකොට බුදු පිළිරුවක් බොහොම නිර්මාණශීලීව හදලා එතනින් නැවතුනේ නැහැ
වෙහෙර විහාර දාගැබ් හදලා ඒ විශිෂ්ට ඥානයකින් යුතු ජාතියක් බවට පත්වලා තිබුණු ඒ ජාතිය පෘතුගීසින්ගේ පැමිණීමත් සමග ඔන්න මහා විශාල විපත්තියක් පත් වෙනවා. ඒ තමයි ස්වතන්ත්‍ර බුද්ධිය නැතිවීමේ මහා අවදානම. එතකොට ඊළඟට පෘතුගීසින් පැමිණි ලන්දේසිත් කරේ ওই ටිකමයි. ඒදත් තිබුණේ යුද මානසිකත්වයක් මිසක වෙන කිසි දෙයක් නෙමෙයි. මිනිසුන්ට ඕන වෙලා තිබුණේ තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මිනිසු ටිකක් හදා ගැනීම පිණිස ඒකට වෙහෙසීම විතරමයි තිබුණේ. ඒ අනුව තමන්ගේ රට අනේ කවුරු හරි අපේ රට ආක්‍රමණය කළ තියෙනවා. මේන් අපි බේරෙන්න ඕනේ කියන හදවතින්ම හිටියා මිසක් වෙන නිර්මාණශීලී හැකියාවන් සියල්ලක්ම මොට කරලා දැම්මා. එයින් පසුව පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෝ පවා කළේ මොකද්ද? ඒගොල්ලෝ අපේ හැකියාවන් මොට කරන්න පුළුවන් හැමදේම කරා. ඒත් යුද මානසිකත්වයම තමයි තිබුණේ. අපේ වීර පුරන් අප්පෝ ආදී සටන් බිමට බහිනකොට ඒ තිබුණෙත් ඒ විදිහේ යුද මානසිකත්වයම විතරයි. ඉතින් මේ අනුව අපේ තිබිච්ච හැකියාවන් තුලින් අපිට රටක් වශයෙන් දියුණු වෙන තිබිච්ච කාලේ සම්පූර්ණයෙන්ම විසිරලා ගියා. ඒ විතරක් නෙමෙයි පුංචි ළමයින්ගේ මානසික තත්ත්වය පවා සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වුණා. ස්වතන්ත්‍ර බුද්ධිය කියන එක නැත්තටම නැති වෙන්න පටන් ගත්තේ ඔන්න ওই පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ තුල අපිට හිතන්න පතන්න ක්‍රමයක් තිබුණේ නැති නිසාමයි. ඉතින් මේක අවබෝධ කරගන්න ඕන අපි. එයින් පස්සේ හිටපු අවුරුදු 75ක් වෙන කතාව අපිට විශේෂයෙන්ම අදාළ වුණත් එයින් පස්සේ ඉපදුණු ජාතියක් වශයෙන් අපි නැතිවමතුරු ඒවා විශාල ප්‍රමාණයක් මේ මිනිසුන්ට ඒ මනස තුල ඇති වුණේ අන්න අර ස්වතන්ත්‍ර බුද්ධිය නැතිකමින් ඇතිවෙච්ච මොටවීමමයි අපේ ජාතියේ විනාශයට හේතු වෙන්නේ. ඉතින් එයින් පස්සෙවත් කිසි කෙනෙක් හිතලා බැලුවේ නෑ අනිකායික පාලතුමාගෙන් පස්සේ ඊළඟට මේ ටිබෙට් ජාතිකයේ ස්මයින්දීමියන්ගෙන් පස්සේ ඊට පස්සේ අපි ගත්තොත් ඒ ගියපු 48න් පස්සේ පැමිණි ඒ ජාතීන් වශයෙන් අපිව ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා කතා කරපු කිසි කෙනෙක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒවා ටිකෙන් ටික අපිව ආක්‍රමණය කරන්න ආපු අයගේ අදහසට අනුව තමයි සේරම වැඩ කරේ. කාර් එකක් දැක්කොත් රෝද 4 කැරකෙනවා මිනිස්සෙක් නැතු යනවා මේක තමයි මහ ලුකුම දේ මීට වැඩිය කරන්න දෙයක් නැහැ මේක තමයි ඊළඟට කොහෙවත් යන ගුවන් යාන වල අපේ ශ්‍රේෂ්ඨ වීරවරයන් කරපු ඒ දඬුමොන් හදපු සකස් කරපු ඒ නිර්මාණශීලී ජාතිය කොයිතරම් පහළ තත්ත්වයකට වැටෙනවද කියනනම් ඒ වෙනත් රටකින් ගත්ත ගුවන් යානයක පිටිපස ගහනවා එයා ලංකා මෙයා ලංකා කියලා දඬු මොනර කෑල්ලකුත් මොනරෙක්ගේ අර පුංචි රූපයක් සටහන් කරනවා. ඉතින් බලන්න කොයිතරම් දීන තත්ත්වයක්ද තියෙන්නේ. අදවත් මේ ටික තේරුම් ගන්න පුළුවන් જાතියක් වුණොත් අපේ අඩු ගානේ දුවා දරුවන්වත් මෙන්න මේ ස්වතන්ත්‍ර බුද්ධිය කියන එක අපිට ලැබිච්ච නැති මේ தත්ත්වේ නැවතත් ළඟා කරගන්න පුළුවන්. ඕනම જાතියක් අවුරුදු 100ක් අවුරුදු 200ක් කාලයක් ඒ විදිහට જાතීන් තුනකට යටත් වෙලා හිටියොත් එහෙනම් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මොනම දේශයක්වත් දියුණු වෙන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ මානසිකත්වය නිසාමයි අපේ ස්වතන්ත්‍ර බුද්ධිය නැති වුනේ. මම මෙතෙන් පටන් බලාපොරොත්තු වෙන්නේ මේ දුවා දරුවන්ගේ ඒ හදවත්වල නැති වී ගිය ඒ ස්වතන්ත්‍ර බුද්ධිය කියන මාතෘකාව තුළ දරුවන්ට තවත් සිතන්න පුළුවන් වටපිටාවක් අනුන් කරන දේවල් දිහා බලලා නෙවෙයි මේ රටේ තියෙන අතීතයේ දේවල් වලින් සැලසෙන්නේ නෙවෙයි අතීතයේ හෙළදරුවන් ඒවා කළේ කොහොමද කියලා. එවැනි උත්තරීතර ජයග්‍රහණය ලැබුවේ කොහොමද කියලා. මේ රටින් පිටරට හාල් යවන්න පුළුවන් තත්යකට ඒ නැව හදලා ඒ විදිහේ වැඩ කළේ කොහොමද කියලා දැනගන්නයි අපි මහන්සි ගන්න ඕනේ. එහෙනම් ඒ නිර්මාණශීලී ජනතාවකට අද මේ ඉතුරු තියෙන මේ කුඩා වපරිසය ඒ අනුව අපිට කරන්න පුළුවන් මහ විශාල දේවල් තිබිද්දී අපි මේ විශාල ප්‍රමාණයක් යන්ත්‍ර පිටරටින් ගෙන්වලා ඒවයි කොමිෂන් වලින් මැතිවතුරු යැපෙන්නත් මේ ස්වතන්ත්‍ර බුද්ධිය තුලින් තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සම්පූර්ණයෙන් මොට කර දාපු මේ જાතියක් වශයෙන් තව අවුරුදු 100,000 ගණනක් ගියත් මේ විදිහටම තමයි යන්න වෙන්නේ මේ ස්වතන්ත්‍ර බුද්ධිය කියන එක නැවත ළඟා කර නොගත්තොත්. අදට මෙච්චරයි. ස්තුතියි. නවත වීඩියෝකින් හම්බ වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.